හරි. ඉතින් අපි account එක හදන්න යන්නේ. ඔයාලට මෙන්න මේ වගේ message එකක් දාලා තිනවා මම. ඔයාලට කෙලින්ම තියෙන මෙතන registration link එක click කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. accept all කියන එක දෙන්න. ඔයා ඉන්නේ රට පිට රටක නම් ඔයා account එක හදන්න කලින් අනිවාර්යෙන් මට message එකක් දාන්න. යුරෝප් country වල account එක හදන විදිය වෙනස් වෙන හින්දා ඒක පොඩ්ඩක් කතා කරලා හදන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන email එකක් දාන්න. මම මෙතන temporary email එකක් දාන්නම්. හරි. ඊට password එකක් දාන්න strong password එකක් ඔයාට මතක හිටින password එකක් දාගන්න. හරි. ඒතර capital ලකුණු simple ලකුණු ඉලක්කම් symbols ඔක්කොම දාලා password එකක් දාගෙන ඊට පස්සේ ඔයා මෙතන අනිවාර්යෙන් have a partner code කියන එකේ enter here දීලා දාන්න ඕනේ මෙන්න මේ code එක. PRXDT. හරි. PRXDT එක දාගන්න ඕනේ. තාම අපි group එකට සම්බන්ධ වෙන්න බෑ සහ ඔයාගේ deposit bonus එක 100% හම්බෙන bonus එක නැති වෙයි. අපරාධනේ. ඒ කියන්නේ ඔයා ඩොලර් 50ක් දැම්මොත් තවත් 50ක් වට හම්බෙනවා 100ක් දැම්මොත් 100ක් හම්බෙනවා. ඒ විදිහට bonus එකක් ගන්න පුළුවන්. ටික් එක දාලා register කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට email එකක් එනවා. ඔයා දාපු email එකට. හරි. අපි බලමු email එක verify කරන්න mail එකක් ඇවිල්ලා ඇති. මෙතන තියෙන verify your email කියලා. මෙන්න මේක verify කරගන්න. right. ඊට පස්සේ ඔය account එක verified වුණා. හරි. ඔන්න ඔහොම තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මෙතන තියෙනවා verify කරන්න complete කියලා option එකක්. XM app එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් XM app එක අරගෙන ඔයාලට log වෙන්න තමයි තියෙන්නේ. log වෙලා මේ ටික කරන්නත් පුළුවන්. නැත්නම් website එකෙම කරන්නත් පුළුවන්. XM කියලා search කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ app එක එනවා. XM app එක. ඒකත් ගන්න. ඒක අරන් email එකේ password එක ගහලා ඔයාලට log වෙන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ account එක complete කියන option එක දීලා මෙන්න මෙතන phone number එකක් verify කරන්න ඕනි. හරි. phone number එක verify කරාට පස්සේ දැන් මම මෙතන phone number එකක් verify කරන්න නැහැ. verify කරාට පස්සේ ඔයාට එනවා identity upload කරන්න. හරි. identity upload කරලා ඊට පස්සේ ඔයාට normally account එක verified account එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඔය වැඩේ කරලා account එක verify කරගෙන මට message එකක් දාන්න.